වතුර නැති ගමට ජීවය දුන් කුඩා වැව්. හිරු රශ්මියෙන් පිච්චෙන ගම්මානයේ පුරාම තිබුණේ මලගිය නිහඬතාවයක්. පරම්පරා ගානක් පෝෂණය කරපු ඒ බිම හුස්ම හිරහුණා වගේ වේලිලා ඉරිතලලා ගිහින්. පය තියෙන හැම පියවරක්ම මතක් කරලා දුන්නේ වතුර කියන්නේ දැන් මේ ගමට හීනයක් විතරක්ම කියන එකයි. සුබදහමේ නැතහැර දමපු කුඹුරු යායවල දිහා බලද්දි දැනුනේ ලොකු වේදනාවක්. කාලෙකට ඉස්සර හුළඟට ලෙලදුන්න ගොයම්ගස් අද වේලිලා පන ඇද තිබුණා. ගොවියෝ කොච්චර උත්සාහ කළත් වතුර බිඳක් නැටිව ඒ හැම දෙයක්ම ගඟට කැපූ ඉනි වගේ වුණා. වයසක ගොවි මහත්තයෙක් හරිම දුකෙන් මේ විනාශය දිහා බලාගෙන හිටියා. ඇල දොළවල් පිරිලා ඉතිරිලා ගිය වැව් පිරුණු කාලය ඔහුට මතකයි. ගමට අහිමි වුණ දේ ගැන දන්න නිසා ඔහුට මේ නියඟය දරා ගන්න බැරි තරම් බරක් වුණා. ටික ටික ගම්මුන් අතරේ බය පැතිරෙන්න ගත්තා. අපිට මොකද වෙන්නේ? කාටද වතුර ලැබෙන්නේ? කියලා මිනිස්සු රහසින් කතා වෙන්න ගත්තා. මේ හිගකම නිසා මිනිස්සුන්ගේ එකමුතුකමයි විශ්වාසයයි පවා හෙල්ලෙන්න පටන් ගත්තා. ගම්රාල මේ හැමදේම දිහා බලාගෙන හිටියේ නිශ්ශබ්දවයි. ගමේ නායකයා විදිහට මේ වගකීම තමන්ගේ කරපිට තියෙනවා කියලා ඔහුට දැනුණා. ඉක්මනින්ම විසඳුමක් හොයාගත්තේ නැත්නම් ගම විනාශ වෙලා යන බව ඔහු දැනගෙන හිටියා. ගම්රාලගේ හිත අතීතයට දිව්වා. අපේ මුතුන් මිත්තෝ වතුරට ගරු කරපු හැටි, ඒව හරි පරිස්සමෙන් එකතු කරපු හැටි ඔහුට මතක් වුණා. ඒ කාලේ නියගෙන් ගම බේරගත්තේ ගමේ තිබුණ පුංචි කුඩා වැව් සහ පොකුණු. එකපාරටම ගම්රාලට ලොකු අදහසක් ආවා. විසඳුම තියෙන්නේ අලුත් දෙයක් ඇතුලේ නෙවෙයි, අපි අමතක කරපු පැරණි ක්‍රම ඇතුලේ. හැමෝම එකතු වෙලා පොඩි වැව් හැදුවොත් අපිට ආයෙත් මේ බීම බේර ගන්න පුරුවන්. පහුදා උදේම ගම්රාල ගම්මුන්ව එකතු කළා. පොඩි වැව් හදලා වැහි වතුර එකතු කරගන්න පුරුවන් හැටි ඔහු බොහොම සංසුන්ව පැහැදිලි කළා. ඔහුගේ කතාවෙන් මිනිස්සුන්ගේ හිතවල තිබුණ බය නැති වෙලා බලාපොරොත්තුවක් ඇති වුණා. සමහරුන්ට මේ ගැන සැකයක් තිබුණා. මේ තරම් ලොකු ප්‍රශ්නයකට මෙච්චර සරල විසඳුමක් හරියයිද කියලා ඔහුන් හිතුවා. හැබැයි ගම්රාල දිගින් දිගටම කරුණු පෙන්වලා දෙද්දි ඒ සැකය කුතුහලයකට පෙරළුණා. අන්තිමේදී ගමම එක අරමුණකට ආවා. හැමෝම එකා වගේ අත්වැල් බැඳගත්තා. මාස ගණනාවකට පස්සේ බලාපොරොත්තු සුන්වන මුහුණුවල අලුත් අදිෂ්ඨානයක් දකින්න ලැබුණා. ගමේ තරුණ පිරිස අවුව ගැන නොහිතා වෙහෙස මහන්සි වී වැඩ කරන්න ගත්තා. ඔවුන්ගේ ජවය නිසා මුළු ගමටම අමුතු පණක් ආවා. මීට කලින් පාළුවට ගිහින් තිබුණ තැන්වල දැන් hina හඬවල් කතාබහවල් ඇහෙන්න ගත්තා. වැඩිහිටියෝ Tamanගේ අත්දැකීම් වලින් තරුණයන්ට මඟ පෙන්වුවා. ඇල දොළවල් පිරීලා ඉතිරිලා ගිය වැව් පිරුණු කාලය ඔහුට මතකයි. අතීත දැනුමයි තරුණ ජවයයි දෙකම එකට එකතු වුණා. ගම්රාල මේ හැම වැඩක් දිහාම හරිම විමසිල්ලෙන් බලාගෙන හිටියා. හැමෝම සමගියෙන් වැඩ කරනවා කියන එක ඔහු සහතික කරගත්තා. ඔහුගේ සංසුන් නායකත්වය ගම්මුන්ගේ හිතට ලොකු ශක්තියක් වුණා. ටිකින් ටික පොඩි වැව් හැදෙනව පේන්න ගත්තා. ඒ හැම වැවක්ම බලාපොරොත්තුවේ සලකුණක් වුණා. ඒ වැව් පොඩි වුණත් ඒව ඇතුලේ ගමේ අනාගතය රැඳිලා තිබුණා. වැසි රහිත දවස් ගෙවී යද්දි මිනිසුන්ගේ ඉවසීම පරීක්ෂාවට ලක් වුණා. හැබැයි ගම්මුන් Tamanගේ වැඩේ නතර කළේ නැහැ. ඔවුන් පස් කපන හැම පාරකම අනාගතය ගැන ලොකු විශ්වාසයක් තිබුණා. එක්තරා හවසක ඈත ක්ෂිතිජයෙන් කළු වලාකුළු මතුවෙන්න ගත්තා. ගම්මුන් වැඩ නතර කරලා අහස දිහා බලාගෙන හිටියේ ලොකු බලාපොරොත්තුවකින්. අන්තිමේදී පළමු වැහි බින්දු පොළවට වැටුණා. වේලලා තිබුණ පොළව ඒ වතුර හරිම ආසාවෙන් උරාගත්තා. සතුටු අමතක වෙලා තිබුණ මුහුණු වලට ආයෙත් හිනාව ආවා. අලුතෙන් හදපු පුංචි වැව් වලට වැහි වතුර පිරෙන්න ගත්තා. ගම්රාලගේ සැලසුම සාර්ථකයි. වැව් පිරෙද්දි මුළු ගමටම දැනුනේ පුදුම සහනයක්. ගම්පුරාව නිහඬ සැමරුමක් තිබුණා. පොඩි ළමයි වැස්සේ නටමින් සෙල්ලම් කළා. වැටෙන හැම වැහි බින්දුවක්ම ගමට අලුත් පණක් අරන් ආවා. එකතු කරගත්ත වතුරින් ගොවියෝ ආයෙත් වගා කරන්න පටන් ගත්තා. පොළවෙන් අලුත් නිල් පාට දළු මතුවෙන්න ගත්තා. මැරිගෙන ගිය ගමට ආයෙත් පණ ලැබුණා. ගම්රාල කුඹුරු යායවල් මැදින් නැවිද්දගෙන ගිහින් වැව් පරීක්ෂා කළා. ඔහුගේ මුහුණේ තිබුණේ ලොකු තෘප්තියක්. සමගියෙන් ඕනෑම අභියෝගයක් ජයක් කරන්න පුළුවන් කියලා ගම ඔප්පු කරලා තිබුණා. ගම්මුන් අතරේ ආයෙත් සමගිය ඇති වුණා. තිබුණ බය නැති වෙලා ඒ වෙනුවට විශ්වාසයත් සහයෝගයත් ගොඩනැගුණා. වතුරෙන් වගාව විතරක් නෙවෙයි මිනිසුන්ගේ හිත් පවා සුවපත් වුණා. පොඩි ළමයි වැස්සද්දර සෙල්ලම් කළිය මේ ජයග්‍රහණීය පිටිපස්සේ තිබුණ අමාරුකම් ගැන නෙටිවයි. ඔවුන්ගේ හිනාව ගමේ සුරක්ෂිත අනාගතයේ සංකේතයක්.
ගොවියෝ හරිම උනන්දුවෙන් Tamanගේ වගාවන් බලාගත්තා. වතුර රැකගන්න එක තමයි Tamanගේ පැවැත්මේ රහස කියලා ඔවුන් තේරුම් ගත්තා. ගම්රාල තනියම මේ ගමන ගැන ආපහු හැරිලා බැලුවා. ගම ආයෙත් ශක්තිමත් වෙලා. ඒ බුද්ධියත් කැපවීමත් නිසයි. ඉර බෙසයද්දු වැවුදිය මත රන්වන පැහැවැටුණා. මුළු ගමම හරිව සාමකීවයි. වතුරයි සමගියයි එකතු වෙලා ගම සුවපත් කරලා. ගමට රාත්‍රිය උදා වුණේ බොහොම සංසුන්වයි. සඳ එළුව යට ඒ වැව් හරියට ගමේ පණ රැකගන්න මුර දේවතාවු වගේ පෙනුණා. ගම්මුන් මේ ලැබුණ දැනුම තව තවත් බෙදාගත්තා. වැව් නඩතිරීමෙන් අනාගතයට සූදානම් වුණා. ආරක්ෂාව කියන්නේ නිරන්තරයෙන්ම කල යුතු දෙයක් බව ඔවුන් තේරුම් ගත්තා. සති කිහිපයකට පස්සේ මුළු ගමම සරුසාර වුණා. ඕනෑම නියඟයක් පරාදන්න පුරුවන් කියලා මේ කොළපාට කුඹුරු යායවල් ලෝකෙම පෙන්නුවා. මේ ගම වටිනා පාඩමක් ඉගෙන ගත්තා. හැමෝම එකතු වුණොත් පුංචි විසඳුමකින් වුණත් ලොකු විනාශයකින් ගැලවෙන්න පුරුවන්. වතුර වගේම බලාපොරොත්තුවත් අපි හැමෝම රැකගන්න යුතුයි. ලයික් එකක් දාන්න ළමයි. කමෙන්ට් එකකුත් දාගෙන යන්න. යන්න NSR ඇනිමේෂන් අපේ පේජ් එකට.